හරිත පැහැයෙන් දෙලිසෙන මේ කුඹුරුයාය ශ්‍රී ලාංකීය ගොවියාගේ ශ්‍රමයේ කැපවීමේ සහ බලාපොරොත්තුවල ජීවමාන ප්‍රතිබිම්බයයි. වසර ගණනාවක් පුරා වෙළඳපොලේ අවිනිශ්චිතතාවය, ඉහළ යන වගාවියදම් සහ අස්වැන්නට සාධාරණ මිලක් නොලැබීම අපේ ගොවියාගේ ගමනට විශාල අභියෝගයක් වුණා. ඒ අභියෝග ජයගන්න ඒත්සි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සභාපති ආචාර්ය නාලක සිල්වා මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ වූ ඒත්සි අස්සන්න ව්‍යාපෘතිය අද ගොවියාගේ විශ්වාසනීය සහකරුවෙකු බවට පත්ව තිබෙනවා. ගුණාත්මක බීජවී නිෂ්පාදනය, සහල් නිෂ්පාදනය, කොටපෝග වගාවන්, නවීන කෘෂිකාර්මික තාක්ෂණය සහ අකණ්ඩ තාක්ෂණික මඟ පෙන්වීම සමගින් සාම්ප්‍රදායික ගොවිතැන නවීන කෘෂිකාර්මික ව්‍යවසායකත්වයක් බවට පරිවර්තනය කරමින් අපි ඉදිරියට ගමන් කරනවා. අද වන විට අම්පාර, දෙහිඅත්ත කණ්ඩිය සහ තිස්ස මහාරාමය ඇතුළු ප්‍රදේශ රැසක අක්කර දහස් ගණනක් පුරා ගොවි පවුල් සිය දහස් ගණනක් සමගින් ඒත්සි අස්සන්න ව්‍යාපෘතිය රටේ ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් ශක්තිමත් හෙට දවසක් ගොඩනගමින් සිටිනවා. රට නගන ගොවි පවුල ඒත්සි අස්වැන්න.